අර දෙමළ ජාතිවාදී මේ තිස්ස විහාරයට වෙසක් දවස්වල බෞද්ධ බැතිමතුන් ඇතුල් වෙන්නේ නැති වෙන්න මේ එතන ඉස්සරහා පිට යකා නැටුවා කියලා මේ වීඩියෝ එකක් දාලා දෙන්නේ තුන් දෙනෙක් ඒ වීඩියෝ අස්සේ කරුණු ටිකක් පැහැදිලි කරලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි. ඔය NCG බස් එකේ ඔප්පු කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ආපු කට්ටිය දකුණේ ඉඳලා ආපු බැතිමතුන්ව අපි ආපහු ඇරියා කියලා අහිංසක සිංහල බෞද්ධ ජනතාව අපි මේ නැවත මේ පිටමං කරයි කියලා කිව්වොත් අපි ওই මේ උද්ඝෝෂණය අත්හැරලා යනවා මේ කියලා මම කියනවා. එදා කොහොමහරි අර අවුරුදු 2ක් වෙනවා දැන් අපි සෑම පොය දවසකම 2023 මැයි මාසේ ඉඳලා ප්‍රොටෙස්ට් එක සාමාන්‍යයෙන් කරගෙන එනවා. එතකොට අපිට සාමාන්‍ය සිරිතක් තියෙනවා දකුණෙන් එන මේ බැතිමතුන්ට අපි සාමාන්‍යයෙන් අපේ විස්තර ටික පැහැදිලි කරලා දීලා ඒගොල්ලන්ට වන්දනා කරලා එන්න අපි ඉඩකඩ සලසා දීලා තමයි මේ උද්ඝෝෂණය අපි කරගෙන යන්නේ. නමුත් ගිය සතියේ මම දැක්කා වීඩියෝ මේක ක්ලිප් එකක් දැන් සමාජ මාධ්‍යයෙන් එළිදරව් කරලා තියෙනවා. ඒකෙන් මේ අර දාපු මේ අදහස් ටික ගැනයි මම මේ වීඩියෝ ක්ලිප් එක මේ මං ලෑස්ති වෙන්නේ. 12 වෙනිදා උදේ 7 වෙනකොට මම එතන තයියිටි විහාර ස්ථානයට ගියා. විහාර ස්ථානයට අපිට යන්න බෑ. කොහොම හරි විහාර ස්ථානයට අසල අපි සාමාන්‍යයෙන් හැමදාම වගේ කරන අර ප්‍රොටෙස්ට් සයිට් එකට කොහොම හරි එතකොට මම එතනට යනකොටම වගේ දැන් NCG බස් එකක් කියලා බස් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ යාපනයේ ඉඳලා කොළඹට මේ ප්‍රවාහනය කරන මගින් සුපර්බෝගි කියන්නේ සුපර් ලක්ෂරි බස් එකක්. සාමාන්‍යයෙන් යාපනයේ ජනතාව දෙමළ ජනතාව ඒ බස් එකේම තමයි කොළඹට යන්නේ. එතකොට ඒ බස් එක අපි වරින් වර දැක්කා මේ බස් එක ගෙනල්ලා තිස්ස විහාර අර නීති විරෝධීව හදලා තියෙන අර අහිංසක ඒ තිස්ස විහාර මේ අයිති මේ ජනතාවට අයිති ඒ ඉඩම් ඇතුලේ මේ බස් එක ගිහින් පාක් කරලා තියෙනවා අපි දැකලා. අපි ඒ අයිතිකාරයා නෙමේ ඩ්‍රයිවර් මහත්තයාට අපි කිව්වා ඉතින් මේක අපේ ඉඩම මේ ඉඩම් වල පාක් කරන්න එපා කියලා. ඊට පස්සේ පොලිසියේ OICටත් අපි කියලා තියෙනවා කීපවතාවක්ම අපි මේ කම්ප්ලයින්ට් කරලා තියෙනවා මේක මේව කරන්න එපාය. එතකොට දැන් මේක මොනවද ඇයි අපි මක්නිසාද අපි පාක් කරන්න එපා කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති දැන් මේ වගේ ලොකු බස් එකක් ඩබල් ඩෝර් AC ලොකු බස් එකක් සාමාන්‍යයෙන් මහ පාරවල් වල තමයි යන්න පුළුවන්. එතකොට දැන් ප්‍රාදේශීය සභා පාරවල් පටු පාරවල් හරහා මේක ඇවිල්ලා විහාරස්ථානයේ ඇතුළට යනකොට පාරවල් ඔක්කොම කැඩිලා දැන් මේ මිනිසුන්ට යන්න එන්න බැරිව ඒ පාරවල් කැඩිලා තියෙන්නේ. ඊට අමතරව දැන් අපිට ආරංචියක් එන හැටියට දැන් මෙතන ප්‍රයිවට් තැනක්. එතකොට විහාර ස්ථානයට ගෙනල්ලා පාක් කරලා ඒ අදාළ මේ දැන් අවසර මේ කියන්නේ නීති විරෝධීව ඔය මහජනයාගේ ඉඩම් ටික අත්පත් කරගෙන ඉන්න ඒ කාණ්ඩය මේ බස් අයිතිකාරයන්ගෙන් සල්ලි අරගෙන පාක් කරනවා කියලත් ඒ ගම්වැසියෝ අපිට කියනවා. එතකොට ඒ ගැන අපිට විමසීමක් කරන්න වෙනවා පොලිසියට. ඒ ගැන විමසීමක් කරලා තමයි ඒකට මේව කරන්න ඕනේ. නමුත් දැන් මම අර වීඩියෝ පටය බැලුවා. ඒකේදී ඒ ආපු බස් එක හිස් බස් එකක්. මගින් ඔයගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍යයෙන් කොළඹෙන් පටන් ගන්නවා 8යි රෑ 8 ඉඳලා 10 අතර වගේ වෙලාවල් වල තමයි ඒ පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් ඒක යාපනයට එනකොට මේ 4:30 between 4:30 6:30 වෙනවා. එතකොට මගින් ටික බස්සල ඉවරලා වෙලා මේ තයියිටි තිස්ස විහාර හරියට ඕක අරන් එනකොට උදේ වෙලාව 7:00 විතර ඇති. එතකොට දැන් අපි මේ බක්ස් එක ඩ්‍රයිවරුයි ක්ලීනරුයි විතරයි ආවේ. එතකොට ඒ බැරියර් එක එතන පොලිසියෙන් දාපු බැරියර් එක. ඒ කියන්නේ ඒ පාරෙන් ඇවිල්ලා L ටර්න් එකක් කරන්න වෙනවා. ඒ L ටර්න් එක හරිය තමයි පොලිස් බැරියර් එක තියෙන්නේ. එතකොට ඒ මගී බයපු ක්ලීනර් වරයා ඇවිල්ලා අර මේ බැරියර් එක
පොලිසියෙන් දාපු බැරියර් එක පොලිසියට විතරයි ඒක අයින් කරන්න හරි දාන්න හරි ඒක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එයාම අරන් පැත්තකට තියලා එයා යන්න ලෑස්ති වුණා. අපි ඉතින් ඒ වාහනේ ඩ්‍රයිවර් මහත්තයාට කිව්වා මේ අනේ මේක මේ අපේ ඉඩම් වල මේ වගේ දෙයක් කරන්න එපා. මේක බස් එකක් ගිහින් පාක් කරන්න අපි අවසර මේ අදාළ තැන්වල අවසර අරගෙන ඕක කරන්න. නමුත් අනවසර මේ රට ගාල් කිරීමට අපි විරුද්ධ වෙනවා. අපි මේ පාක් කරන්න දෙන්නේ නැහැ. මොකද අපේ ඉඩම් ටික. එතකොට පොලිසියෙන් ආව. ඇතුලේ මම හිතන්නේ පොලිසිය 100කට වැඩි පිරිසක් හිටියා. මේ තෙල්ලිප්පලයි, පලාලි, කංකසොන්තුරයි, ඉලවාලයි, නෙල්ලියඩි, අච්චුවේලි යන පොලිස් ස්ථාන වලින් ආපු OIC මහතුරු ඇතුළු ASP කෙනෙකුත් හිටියා ඇතුලේ. ඉතින් මේ අපි වාහනේ නතර කරලා එතන පොඩි මේ ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා ඒ සද්දයට ඇහුම්කන් දීපු පොලිස් කට්ටිය ඇතුලේ ඉඳන් එළියට ඇවිල්ලා කිව්වා නෑ බස් එක නවත්තන්න බෑ ඔයගොල්ලන්ට බස් එකට යන්න දෙන්නේ කියලා. ඉතින් අපි කිව්වා නෑ බස් එකට ඇතුළට දාන්න තියෙන මේ කොහොමද මේගොල්ලෝ මේ බස් එක ඇතුළට දාන්නේ? දැන් මේක ඉඩම් ඔය ඔප්පු අපි ගාව තියෙනවා. අපේ ඉඩම දැන් නීති විරෝධීව විහාරස්ථානයක් ඉදි කරලා තියෙනවා. එතකොට ඒකේ ස්වාමින් වහන්සේ ඇතුළේ ඉන්නවා. මේ ප්‍රයිවට් NCG බස් එකක් කොහොමද ගිහින් ඇතුළට දාන්නේ කියලා. එතකොට තමයි කිව්වේ නෑ මේව ඔයගොල්ලන්ට අයිතියක් නෑ. මේකට යන්න දෙන්නේ කියලා ඊට පස්සේ පොලිසිය ඇවිල්ලා අපිව පැත්තකට කරලා දැන් බස් එක ඇතුළට අරන් ගියා. ආවේ හිස් බස් එක. තන්නේ කර හිස් බස් එක. ඕනනම් දැන් CID එකෙන් අර විමර්ශනයක් කරගෙන යනවා කියලා අපිට ආරංචි කොහොමද මේ බස් එක ඇතුළට දාන්නේ කොහොමද කින්දමන්ද කියලා විස්තර. නමුත් ওই පටිගති කරලා එළියට ආපු මේ අර වීඩියෝ ක්ලිප් එකේ දිහා බැලුවොත් එහෙම බස් එකෙන් සෙනඟ ආවා දකුණේ ඉඳලා ඒ සෙනඟ අපි නතර කරලා උසාවි නියෝගය තියෙද්දි උසාවි නියෝගයට පටහැනිව අපි ඒගොල්ලන්ව අපව හරවලා ඇරියයි කියලා. මට එකක් ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් වෙසක් දවස නිසා මම අපේ කට්ටියටම මම කියලා විස්තර කරලා තිබ්බා කලින් පළවෙනි දවසේම මේක ජාත්‍යන්තර උත්සවයක්. වෙසක් කියන්නේ බෞද්ධයන්ට ඉතාමත්ම විශේෂ උත්සවයක්. ඒ නිසා අපි මෙතනින් සාමාන්‍යයෙන් ගෝසාමන් අපි දානවා. ගෝසාමන් දාන්න නැතුව අපි බැතිමතුන්ට ගිහින් වන්දනා කරන්න දෙන්න ඕනේ කියන මේ කාරණේ උඩ තමයි අපි ඒක පසුබිමක් හදාගෙන තිබ්බේ. නමුත් OIC-ටත් මම ඒ වගේ වීඩියෝ ක්ලිප් එක දෙනවා. ඒ වීඩියෝ ක්ලිප් එක දාපු හැටිම ඔයගොල්ලන්ට තේරෙයි. මම OIC-ට මිස්ටර් නයනජිත් මේ කරුණාකරලා මේ අපේ ප්‍රශ්න වලට අහුම්කම් දෙන්න. අපි කවදාවත් ওই මිනිසුන් ගිහිල්ලා වන්දනා කරනවට නැත්නම් බදිනවට අපි ප්‍රශ්නයක් නැහැ. සමකාමීව ඒක කරගෙන යන්න දෙන්න. අපිත් ඒක කරගෙන යන්න දෙනවා. විශේෂයෙන් අදවැනි දවසක ඉතින් ඒක ලෝකෙම ජාත්‍යන්තර වෙසක් දිසනේ කියලා ලෝකෙම බලාගෙන ඉන්න දවස අපි කැමති නැහැ. ඉතින් මේ අහිංසක මිනිස්සු ඇවිල්ලා වන්දනා කරලා යන එකට මේ බාධා කරන්න. ඒ නිසා එතකොට පොලිසියෙන් මේ ඇවිල්ලා අර උසාවියේ නියෝගයක් තිබ්බා. ඒක නියෝගය කියවලා ඊට ඒගොල්ලෝ අපෝ හැරලා ගියා. නමුත් දැන් ඉතින් උදේ දැන් ওই බස් ප්‍රශ්නේ ඉවර වුණාම කොමාරි දකුණේ ඉඳලා වාහන දෙකක් තුනක් ආවා. එතකොට ඒ වාහන වලට අපි ඉතින් ඒගොල්ලෝ ගිහින් වන්දනා කරලා ඕගොල්ලන්ට දැන් අපි ගාව වීඩියෝස් තියෙනවා. ඇතුලෙන් බස් ලෝඩ් එක පිටින්ම අශෝක් ලේලන්ඩ් ඩබල් ඩෝ බස් දෙක තුනක්ම ඇතුලේ ඉඳන් ලෝඩ් කරගෙන එළියට බස් ටිකක් ගිහින් දිනවා. ඒවට අපි කිසිම මේ කරදරයක් කරලා ඉතින් නැත්නම් ඒගොල්ලන්ට මේ යන්න නොදී කරන මේ සෙල්ලම එතන කරලේ නැහැ අපි කවදාවත්. ඒක නිසා මේ දැන් අපි මේ මම මේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මේ වීඩියෝ එක දාන්නේ. මේ විඩියෝ එක කරන්න මට ඕනකමක් තියෙන්නේ. දකුණට දැන් මවල කරලා ජාතිවාදයේ අවුස්සන මේ පිරිසක් විසින් මේ කරපු මේ වීඩියෝ ක්ලිප් එක හරහා සංහිදියාවක් ඇති කරන්න බෑ කවදාවත්. සංහිදියාව කියන්නේ අපිට අපි තේරුම් ගන්න ඕනේ බෞද්ධ ආගමේ සිරිත් පිරිත් වලට අපි කොහොමද ඒව මේ ගමනය කරන්නේ ඒවට ගරුත්වය කරන්නේ කොහොමද කියන එක. ඒ විදිහටම දකුණේ ඉන්න මිනිසුත් ඒව ගැන ටිකක් ගැඹුරට හොයලා බලන්න ඕනේ. ඒකෙන් විතරයි මේ සංහිදියාව ඇති කරන්න පුළුවන්. තවත් පවුලක් ආවා ත්‍රිවීලර් එකේ. ඒගොල්ලෝ ඇවිල්ලා එතනින් අපි හිටියනේ. ඉතින් අර ප්‍රොටෙස්ට් එකට උද්ඝෝෂණයකට. එතකොට එතනින් ත්‍රිවීලර් එක නතර කරලා ඇව්වා
මෙතන ඔයගොල්ලෝ මොනවද කරන්නේ කියලා. අපි එතකොට පැහැදිලි කරලා කිව්වා විස්තරය. දැන් මේ අපේ ඉඩමේ නීති විරෝධීව මෙහෙම මේ පන්සලක් ඉදි කරලා පන්සලක් කියලා නමින් නීති විරෝධී මේ ගොඩනැගිල්ලක් ඉදි කරලා තියෙනවා. ඉතින් අපේ ඉඩම ඔප්පු ටික තියෙනවා. ඉතින් ඒ ටික අපිට අපේ ඉඩම් ටික ලබා දෙන්නයි කියලා අපි දැන් අවුරුදු දෙකක් තිස්සේ මෙතනින් අපි මේ ප්‍රොටෙස්ට් එක ගෙනියනවා කියලා. එතකොට ඒගොල්ලෝ ගල්ලා මං කිව්වා ගිහින් ඇත්තටම ගිහින් බලලා එන්න. බිල්ඩිමත් බලලා ඉතින් බුදුහාමුදුරුවත් දැදලා කරලා එන්නයි කියලා කිව්වා. නමුත් ඒ කට්ටිය ඇතුළට ගියේ නැහැ. අපිට ඒක යන්න අවශ්‍ය නැහැ එමනම් කියලා ගියා. ඊට පස්සේ වරාය අධිකාරියෙන් ආවා කාර් එකේ මම හිතන්නේ යම් කිසි මේ තනතුරක් දරන කෙනෙක් වෙන්න ඕනේ ඩ්‍රයිවර් මහත්තයත් එක්ක. ඒ මහත්තයත් වාහනේ කාර් එක එළියෙන් පාක් කරලා ඇතුළට ගිහින් ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා ගියේ එදා. එතකොට එයාටත් අපි පැහැදිලි කරලා කිව්වා ඔයගොල්ලෝ ගිහින් වදින්න බදලා කරලා එන්න. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ සිරිත් පිරිත් වලට අපි බාධා කරන්නේ නැහැ. නමුත් මේ අපේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න ඕනේ. මේක අපේ ඉඩමෙන් හදලා තියෙන නිසාමයි අපි ඉඩම් ටික අපිට ලාභව ලබා දෙන්නයි කියලා මේ උද්ඝෝෂණය කරගෙන යන්නේ කියලා. ඒකට ඒගොල්ලෝ තේරුම් අරගත්තා. අපි අනන්දව මේ පෞද්ගලික දවස්වල අපි දැකලා තියෙනවා සමහර බස් එකේ බෑපු කට්ටිය දැන් අපි ගා වීඩියෝස් අනන්දව තියෙනවා. අපේ මේ පැහැදිලි කිරීම වලින් පස්සේ ඒගොල්ලෝ ඇතුළට යන්නේ නැතු ඒමම ආපහු කරලා ගිය කට්ටියත් ඉන්නවා. ඕනේ ඔව් ඒක මේමනේ ඒක ඉතින් ওই පුද්ගලික මේ ඉඩමේ ඔප්පුව තියාගෙන ඉන්න මිනිසුන්ගේ ඉඩම් ටික හරිද? ඕගොල්ලෝ වැදලා යන්නේ. ඕගොල්ලන්ගේ කිසිම මේකක් නැහැ. හරි. ඉතින් මෙතන අවුරුදු 34ක් අවුරුදු හරි අපි කතා කරගන්න. එතකොට අවුරුදු ඕක තමයි ඉතින් කියන ඔය රික්වෙස්ට් කරගෙන අපි මනුෂ්‍ය වර්ගයාගේ කියලා අපි අගයකට සලකනවා මිස්. මෙතන ඇවිල්ලා කඳුළු වැක් කරන් මෙතන අපු එකට ඒ බුදුහාමුදුරුගෙන් සියලුම සම්පත් ඔබලාට ලැබෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු ඉඩම. නමුත් ඒක නීති විරෝධී පන්සලේ කියලා අපේ ඉඩම් ටික නිරාශ කරලා දෙන්න කියලා තමයි අපි මෙතන අවුරුදු දෙකක් දැන්. ඒ වුණාට ඕගොල්ලෝ අහිංසක මිනිස්සු. ඕගොල්ලෝ දකුණෙන් ඇවිල්ලා ওই නාගදීපේ අපි කියන්නේ නැහනේ ආර්යපුරම්. ඉතින් ඒක නිසා අපිට අවශ්‍ය නැහැ ඉතින් එතනින් යන මිනිසුන්ට හැබැයි දකුණෙන් මිනිස්සු එන්න ඕනේ. ඇවිල්ලා අපේ මිනිසුන්ගේ ප්‍රශ්න ටික අහන්න ඕනේ. මෙතන වෙලා තියෙන එක මොනවද කියලා. එතකොට නාගදීප විහාරාධිපතිත් කියනවා මේක ඉඩම නීති විරෝධී ඉඩම් වල හදපු එකක් කියලා. ඉතින් ඒව ඇවිල්ලා හොයලා බලන්න. දකුණෙන් වන්දනාවට එනවනම් ඔය ඊළඟ පොය දවසේ එනවනම් ඇවිල්ලා අපිව හම්බ වෙලා කතා කරලා ගිහින් ඇතුලේ වැඳලා කරලා එන්න. අපේ ඔප්පු ටික බලන්න ඇවිල්ලා මේ ප්‍රශ්න ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලාම බලන්න. මේ වගේ බුදුහාමුදුරු කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ ආගම හැටියට මේව කරන්නේ කොහොමද කියන එක ඕගොල්ලෝ තේරුම් අරගෙන පොඩ්ඩක් ඒව හොයලා බලන්න. අපි කවදාවත් කියන්නේ ওই පොසොන් දවස්වල එනවනම් අනිවාර්යයෙන්ම අපි ඒවට සහයෝගය දෙනවා. ඇවිල්ලා ඕගොල්ලෝ වන්දනා කරලා යනවට අපි කිසිම විරෝධතාවයක් අපි එතෙන්දී මේ දක්වන්නේ නැහැ. නමුත් අපේ ප්‍රශ්න ටිකත් එක්ක අපි ඔප්පු තනතු මේ තව ওই මේ තැන්වලට ලියපු ලියුම් ටිකත් එක්ක අපි මේ සූදානමින් ඉන්නවා. ඇවිල්ලා බලලා අපිත් එක්ක කතා කරලා ඕගොල්ලෝ වන්දනා කරන්න එනවා නම් ඇවිල්ලා වන්දනා කරලා යන්නයි කියලා මම කියන්නේ. නමුත් මේ ওই පටිගත කරලා තියෙන අර වීඩියෝ එක දිහා බැලුවොත් අර දෙමළ ජාතිවාදීන් මේ තිස්ස විහාරයට වෙසක් දවස්වල බෞද්ධ බැතිමතුන් ඇතුල් වෙන්නේ නැති වෙන්න මේ එතන ඉස්සරහ පිට යකා නැටුවා කියලා මේ වීඩියෝ එකක් දාලා දෙන්නේ තුන් දෙනෙක් ඒ වීඩියෝ අස්සේ කරුණු ටික පැහැදිලි කරලා තියෙනවා. ඒක සම්පූර්ණ වැරදි. ඔය NCG බස් එකේ ඔප්පු කරන්න පුළුවන් නම් ඒගොල්ලන්ට ආපු කට්ටිය දකුණේ ඉඳලා ආපු බැතිමතුන්ව අපි ආපහු ඇරියා කියලා අහිංසක සිංහල බෞද්ධ ජනතාව අපි මේ නැවත මේ පිටමන් කරා කියලා කිව්වොත් අපි ওই මේ උද්ඝෝෂණය අත්හැරලා යනවා මේ කියලා මම කියනවා. අභියෝග කරනවා මම ඒ බස් එකේ මිනිස්සු ගෙනල්ලා මිනිස්සුන් අපි ආපහු හැරියා කියලා චෝදනාව එල්ල කරලා ඒ චෝදනාව ඔප්පු කරන්න පුළුවන් නම් ওই ක්ලිප් එක දාපු අයට අපිත් සූදානම් එහෙම දෙයක් උනේ නැහැ. ඒක හිස් බස් එකක්. ඒක හැමදාම පාක් කරලා තියෙන එකක්. අපි පාකින් කරපු මේ ෆොටෝස් ටිකක් අපි ගාව තියෙනවා. ඒක නිසා දැන් මේවට පොඩ්ඩක් මහජනයා උනන්දු වෙන්න ඕනේ. අපි එක්තරා මේ කාලයක ඉන්නවා. සංහිඳියා කියන එක බොහොම අවශ්‍යයි. ඒ වගේම අපිට කියන්න පුළුවන් මම කලින් දාපු වීඩියෝ එකේ කිව්වා වගේ
නාගදීපට යන්නේක අපි කවදාවත් නැතර කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට බාධා කරලත් නැහැ. ඒක ඉතිහාසෙත් තිස්සේ ඔය අර මේ බෞද්ධ මේ ආගමට සම්බන්ධ වෙච්ච එකක්. ඒකේ ස්වාමින් වහන්සේත් ඒ වෙන හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා මෙතන වෙච්ච සිද්ධිය ගැන. ඒක නීති විරෝධී කියලා. ඒ වගේම නාග විකාරය කියලා අර ආර්යකුලම් යාපනයේ ටවුමේ තියෙන එකක්. තව තියෙනවා දමකොල්ල පටුන හරි එකක් හදලා තියෙනවා. ඒ වගේ යාපනයේ හැමතැනම තියෙනවා. ලුම්බිනී කියලා විහාරයක් තියෙනවා. ඒ ආරස්ථානය කිලිනොච්චි වල. ඒක යුද්ධ කාලේ නම් කොටි හිටපු ඒ කාලේ පාලනය කරපු කාලේටන් ඒකේ කිලිනොච්චි වල තිබිච්ච එකක්. ඒක නිසා මේ දෙමළ මිනිසුන් ගැන නැත්තම් මේ උද්ඝෝෂණය නැත්තම් මේ උද්ඝෝෂණ ව්‍යාපාරය ගැන වැරදි අදහසක් ඉදිරිපත් කරන්න නැත්තම් වැරදි අවබෝධයකින් ඔය ඕක එලිදරව් කරලා තියෙනවා නම් කරුණාකරලා ඒව නවත්තන්න. මේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් ජාතිවාදය අපි මේ මම කරන එකද නැත්තම් ඒ පටිගත කරලා සමාජ මාධ්‍යයට මේ වෙනම පික්චර් එකක් මවල පෙන්නපු කට්ටියද ජාතිවාදය කියලා මම හිතන්නේ සිංහල බෞද්ධ බුදු රජාණන් වහන්සේ ආගමේ පිළිපදන කට්ටිය ඒක තේරුම් ගනී කියලා.